සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුළට. ඉතින් යාළුවනේ ඔන්න සුපිරිම සුපිරි මූවි එකක් අදත් අරගෙන ආවා මම. ඉතින් මේ මූවි එක චුට්ටක් පරණයි ඒ වුණත් ගොඩක් දෙනෙක් මේ වෙනකල් මේ මූවි එක බලලා නැතුව ඇති. මොකද මේක කොරෝනා කාලයේ නිකුත් වුණු නිසා ගොඩක් දෙනෙක්ට මේ මූවි එක මිස් වුණා. ඒ වගේම තමයි කොරෝනා භීෂණය නිසා මේ මූවි එකට ඊතරම් ආදායමක් උපය ගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මේ මූවි එක තමයි 2021 වසරේ නිකුත් වූ මෝසගාලු කියන තෙලුගු මූවි එක. ඉතින් මේ මූවි එක තාමත් ඔයා බලලා නැත්නම් බලන්න කැමති නම් අනිවාර්යෙන් මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා. මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරි එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා කැමති නම් මේ වගේ මූවීස් ටීවී සීරීස් බලන්න එහෙනම් කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි. ඒ මොකද්ද කියනවා නම් මේ වීඩියෝ එක බලන ගමන් ඔය වීඩියෝ එකට යටින් තියෙන subscribe button එකට පොඩි ටච් එකක් දාගෙන යන එක විතරයි. එහෙනම් අපි යමු මූවි එකේ කතාව පැත්තට. ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් අර්ජුන් සහ අනු කියලා නියුන් අක්කයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් යාළුවනේ මේ අක්කයි මල්ලි කුඩා කාලේ ඉඳන්ම ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මෙයාලා ජීවත් වෙන්නේ මුඩුක්කු නිවාසයක. ඉතින් මෙයාලගේ පවුල ගොඩාක් දුප්පත් යාළුවනේ. ඉතින් මේ අර්ජුන් කියන පිරිමි ළමයා දුරකථන මධ්‍යස්ථානයක තමා වැඩ කරන්නේ. ඉතින් මේ අනු කියන ගෑනු ළමයා එයාගෙම කියලා පොඩි බිස්නස් කට්ටක් අටවගෙන පාඩුවේ ඉන්නවා. ඉතින් මේ අර්ජුන්ට ඕන වෙනවා තමන්ගේ පවුල කොහොම හරි ගොඩ දාන්න සතුටින් තියන්න. ඉතින් යාළුවනේ මේ අර්ජුන්ගේ එක සිතුවිල්ලක් නිසා මේ සේරම කන පිට හැරෙනවා. ඉතින් යාළුවනේ ඒ සිතුවිල්ල මොකද්ද? අර්ජුන් මොන වගේ දෙයක් කරලා තියෙයිද කියලා බලන්න නම් ඔයාලා අනිවාර්යෙන් මේ මූවි එක බලන්නම සිද්ධ වෙනවා. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න ආරාධනා කරනවා. මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරි එහෙනම් යාළුවනේ තවත් මේ වගේ මූවි එකකින් හරි ටීවී සීරීස් එකකින් හරි හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට මම ඔයාලගෙන් සම්බු ගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.